අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ඉතින් අදත් තියෙනවා HP ලැප් එකක්. මේක ටිකක් ස්පෙෂල් එඩිෂන් ලැප් එකක්. මේක මේකේ මොඩල් නම්බර් එක තමයි HP 360S කියලා එන්නේ මේ මොඩල් එක. මේක 360 ඩිග්‍රී රොටේට් කරන්න පුළුවන් ලැප් එකක්. ඒ වගේම ටච් ස්ක්‍රීන් තියෙන එකක්. කස්ටමර් මේක ගෙනාවේ මේකේ කීබෝඩ් එකේ ඉෂුව එකක් තියෙනවා කියලා. කීබෝඩ් එකේ සමහර කේස් වැඩ කරන්නේ නැහැ කියලා. අපි යොන් කරගෙන බලමු මොකද්ද මේකේ ප්‍රශ්න කියලා. ඔව් මේකේ අපිට කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ ගොඩක් කීස්. අපි එහෙනම් අද බලමු කොහොමද මේකට කීබෝඩ් එක රිප්ලේස් කරන්න කියලා. ඔයගොල්ලෝ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. හරි අපි ඔන්නවා තමයි මේකේ කීබෝඩ් එක රිප්ලේස් කරගත්තේ. කීබෝඩ් එක හයි කරගෙන ඉවරයි. තිබ්බා වගේම තියෙනවා කිසිම හැදයක් නැතු. අපි නම් මේ ලැප් එක හයි කරලා කම්ප්ලීට් කරගෙන බලමු. ලැප් එකේ රිපෙයාර් එක හරියටම හරියද කියලා. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරනවා රිප්ලේස් කරගත්ත එක. ඔයගොල්ලන්ගෙත් මේ වගේ ලැප්ටොප් වල කීබෝඩ් ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න. අපි විශ්වාසවන්තව ඔයගොල්ලන්ට වැඩේ නීට් එකටම කරලා දෙන්න වග බලා ගන්නවා. මහා සහායක වගකීමක් සහිතව. අපි දාන හැම කීබෝඩ් එකටම මහා සහායක වොරන්ටි එකක් අපි දාපා දෙනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.